හරි සුබ දවසක් යාළුවනේ නම් සාදරයෙන් පිළිගන්නවා බයොලොජි විද්‍යාර්ථන YouTube channel එකට. ඉතින් අද කතා කරන්න යන්නේ පරිවෘත්තීය කොටස. හරිද? පරිවෘත්තීය කොටසේ පරිවෘත්තීය කොටසේ අපිට තියෙනවා ශ්වසනය කියලා පාර්ට් එක. ශ්වසනයේ පාර්ට් එක කියලා දෙන්න තමයි යන්නේ. හරිද? හරි. එතකොට මේකේ මම හැදුව ෂෝට් මෙමරි එකක් කියන්නේ පොඩි මේ ඩයග්‍රෑම් එකක් තියෙනවා මේකෙන් ඔයාලට එන මේක. හරිද? ශරීර ශ්වසනයේ සම්පූර්ණ පොඩි පියවර වලින් chart එක හඳුනා ගන්න කියාවක් තියෙනවා. හරිද? මේක ලේසි. හරිද? මේ පිටු දෙක තියෙනවානේ. පිටු දෙකෙන් ඔයාලට සම්පූර්ණ ශෛල ශ්වසනයේ MCQ ස්ට්‍රක්චර් ඕනෑක් ගන්න පුළුවන්. ඔයාලට හරියට essay එකේ පොඩ්ඩක් බලන් ගියන සම්පූර්ණ පොඩ්ඩක් බලන් ගියා නම් මේ ඩයග්‍රෑම් එක මතක් කරගෙන ලියන්න පුළුවන්. ඊසිලි ලියන්න පුළුවන්. හරිද? එන්නම කෙටි ක්‍රමයක් තියෙන කියලා දෙනවා. හොඳට අහගන්න. හරිද? හරි. එතකොට දැන් පොඩ්ඩක් පේන දේ ඉංග්‍රීසි අකුරු ගොඩක් තියෙනවා. නිකන් අර බයෝ නෙමෙයි කෙමිස්ට්‍රි වගේ හිතට නැති නෑ. ඇත්තෙකුත් මේක බයෝ විදිහට කටපාඩම් ඉගෙන ගත්තොත් මේක හැමදාම MCQ වලට පැටලෙන ස්ට්‍රක්චර් ලියා ගන්න බැරි වෙන හැමදාම ප්‍රශ්න තියෙන කොටසක් වෙනවා. ඒ හින්දා මම මේ විදිහට කෙමිස්ට්‍රි පාර්ට් එකක් විදිහට අරන් යන්නේ. ඒකට පොඩ්ඩක් අර මේ රූප දකිද්දි වාට ඒ අර සංයෝග දකින්න විදිය, ඒ පරමාණු ගැලෙන විදිය කොහොමද වෙන්නේ නම් අන්න එක්ක ඔක්කොම කියලා දෙන්න. ඒත් පොඩ්ඩක් මේක ලේසියෙන් මතක් කරගන්න පුළුවන් MCQ එකක් සරල සටගාලා කරගන්න පුළුවන්. හරිද? හොඳයි. එහෙනම් ඔය පටන් ගමු. පටන් ගමු කියද්දි මුලින්ම කියන්න ඕන දේ තමයි ශෛල ශ්වසනය කියන එක ගත්තාම ශෛල ශ්වසනය ගත්තාම ඒක කොටස් තුනකට බෙදනවා අපි ශෛල ශ්වසනය. හරිද? හරි. දැන් තව දෙයක් කියන්නම්කෝ. හොඳට අහගන්න. දැන් මේ පාඩම් ඉගෙන ගන්නකොට අර කොහෙවත් යන හැමදේම අවබෝධ ඉගෙන ගන්න අද දැන් try කරන්න. හරිද? මේ කියන්නේ නිකන් අර මේ ශෛල ශ්වසනය කියලා නිකන් ඔය පොතේ දින කඩපාඩම් කරලා ගියා කියලා අපිට විභාග ලියන්න බෑ. අවබෝධ නැත්නම් කරගන්න බෑ. මෙහෙම මුලින් පටන් ගන්න chart එකේ තමයි ශ්වසනය කියන එක. ශ්වසනය. හරි. හරි. ශ්වසනය කියන එක කොටස් තුනකට බෙදනවා. බාහිර ශ්වසනය, අභ්‍යන්තර ශ්වසනය හා ශෛලීය ශ්වසනය කියලා. ශෛලීය ශ්වසනය කියලා. හරිද? හරි. මෙහෙම ගත්තාම මෙන්න මේ බාහිර ශ්වසනය කියන එක සාමාන්‍ය වෙන්නේ අර අපි කියන්නේ පොඩි කාලේ ධම්ම ශ්වසනය කියලා අපි කතා කරන පොඩි කාලේ චූටි කාලේ ශිෂ්‍යත්ව යන කාලේ වගේ ඒ කාලේ ශ්වසනය කොහොම කරන්නේ මොකද්ද? හුස්ම ගන්නවා පිට කරනවා ආස්වාසි ප්‍රාස්වාසි. හරිද? අන්න ඒ අයිඩියා එක තමයි මෙතෙන්ට එන්නේ මේ කතා කරන්නේ යුනිට් 5. පස්වෙනි පාඩමෙන් කතා කරන්නේ. ඒක ලොකු කොටයක් නෑ. අභ්‍යන්තර ශ්වසනය කියලා කියන්නේ මේකත් කතා කරන්නේ යුනිට් 5. හරිද? යුනිට් 5 කතා කරන්නේ මේකත් අර මෙතන කතා කරන්න යන්නේ නැහැ. මේකෙ වෙන්නේ සාමාන්‍ය හිතන්න අපේ දැන් හුස්ම ගන්නවනේ අපි හුස්ම ගන්නකොට අපේ ගර්ත වලට ඔක්සිජන් එනවා. ඒ ඔක්සිජන් රුධිරයට ගමන් කරනවා. ඊට පස්සේ රුධිරයේ සිට ඒ ගර්ත කියන්නේ ගර්ත රුධිර වාහිනී නිවල ඉඳලා අපේ පටකවල සෛලවලට O2 ගමන් කරන පාත් එක තමයි අපි කියන්නේ අභ්‍යන්තර ශ්වසනය කියලා. හරිද? මේක කතා කරන්නේ පස්වෙනි පාඩමේ. හරිද? පොඩි අර සත්‍ය මේ ශ්වසන පද්ධතිය පාඩමේ චුට්ටි පාඩ එකක් තියෙනවා. මෙතන වැඩක් නැහැ. දැන් කතා කරන්නේ හරි සෛලවලට O2 ආවනේ. ඒ සෛලවලට O2 ආවට පස්සේ මොකද්ද වෙන්නේ? හරිද? ඒ O2 නිකන් O2 වෙන්නේ නැහැ නිකන්. හේතුවක් තියෙන්න බෑ. පස්සේ මොකද්ද වෙන්නේ කියන එක තමයි මෙන්න මේ ශෛල ශ්වසනය කියන පාඩ එකේ කතා කරන්නේ. හරි. එතකොට දැන් මම මෙතනට යන්නම් පිළිවෙලට ආපහු මුල නෝට් එකට. හරි. ශෛල ශ්වසනය ගත්තාම මේක රංගිමගේ ප්‍රධාන පියවර තුනකින් අපි කතා කරනවා. එකක් තමයි ග්ලයිකොලිසිස් කියලා. මම මේක වෙනම ලියන්නම් මේ හරියේ. ශෛලීය ශ්වසනය පියවර 3යි. හරිද? එකක් තමයි ග්ලයිකොලිසිය. ඒක තමයි පළවෙනි පියවර. ග්ලයිකොලිසිය ඊළඟට තියෙනවා දෙවෙනි පියවර පයිරුවේට් ඔක්සිකරණය කියලා. ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය. හරිද? මේකට කෙප්ස් චක්‍රය කියලා කියනවා. මේ සිට්‍රික් අම්ල චක්‍රය කියන එකේ එන්සයිම් හදාගත්තේ කෙප්ස් හාන්ස් කෙප්ස් කියලා විද්‍යාඥයෙක්. එන කෙප්ස් චක්‍රය කියලා කියනවා. හරිද? ඊට පස්සේ තුන්වෙනි එක තමයි ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. එහෙම නැත්නම් කියන ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්පෝර්ට් චේන් කියලා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියලා එකකුත් කියනවා. හරිද? දෙකම එකයි. හරිද? එතකොට තේරුම් ගන්න ඕනේ තමයි මෙන්න මේක මෙහෙම මේ ඍතු පාටින් බෙදන්න මෙහෙම බෙදුවොත් මෙන්න මේ ටික
දැන් හරි පියවරටි හරි පළවෙනි පියවර ග්ලයිකොලිසිය ඊට පස්සේ පයිරුවෙට් ඔක්සිජන් සිට්‍රික් අම්ල චක්‍රයේ ඔක්සිකාරක පුස්පරායිලීකරණය හරි අවුලක් නැහැ ඊට පස්සේ දැන් වැදගත්ම දේ තමයි මම මෙහෙම මායිමකින් බෙදුවොත් මම මායිම පොඩ්ඩක් මෙහෙම දාන්නවා ඔයගොල්ලෝ දන්න මායිමක් මේක මෙහෙම දිනනවා හරි මේ ඇවිල්ලා මයිටොකොන්ඩ්‍රියාවේ පිටියනේ මේ දින පිටත පටලේ මේ ඇතුළත පටලේනේ හරිද හරි එතකොට මෙන්න මේ ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලිය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ නෙමෙයි සයිටෝසොලේ තුල කියන සයිලෝප්ලාස්මය කියන්නේ සයිලෝප්ලාස්මය තුල හරිද මම මෙහෙම සෛලයක් ඇන්දෝ මේ තියෙන්නේ සෛලේ මයිටොකොන්ඩ්‍රියාව නම් මෙන්න මේ හරිය තමයි ඔය කියන ග්ලයිකොලිසිය වෙන්නේ හරිද අනිත් පියවර දෙකම වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාව තුල හරිද මයිටොකොන්ඩ්‍රියාව තුල බලමු කොහෙද වෙන්නේ කියලා හරිද ඒකත් කිව්වොත් තව බෙදුවොත් මයිටොකොන්ඩ්‍රියා තුල වෙන බෙදුව මෙහෙම හරිද මෙයා වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ පූරකයේ හරිද මේක වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ ඇතුළු පටලයේ මියර මත හරිද ඇතුළු පටලයේ මියර මත කියන්නේ මෙන්න මේ ඇතුළු පටලයේ මේ යන්නේ මේ ඇතුළේ කියන පටලයේ මියර කියන මෙන්න මියර ඒව මත තමයි වෙන්නේ වැඩි හරිද හරි එතකොට කොහොම හරි මේ සමස්තයක් වශයෙන් මේ දෙන්නම වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාව තුල හරි දැන් මේ සයිලෝසිනය කියන්නේ මොකක්ද ඒකේ කොටස් තුන මොකක්ද ඒවා වෙන්නේ මොන තැන්වල කියලා දල අයිඩියා එකක් වට තියෙන්න ඕන හරි ලේසිනේ මේ දෙන්නම 2යි 3යි පියවර දෙක මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ අනික් කට්ටිය ගත්තොත් මෙන්න මේ සයිටෝසොලේ තැන් කොහෙද තැනක වෙනවා හරිද හරි හරි දැන් කියන්නේ ඇයි එහෙම වෙන්න හේතු කියලා මෙහෙමනේ සාමාන්‍ය මේව ඇවිල්ලා අනිවාර්යයෙන් මේ රසායනික ප්‍රතික්‍රියානේ සෛලයක් ඇතුළේ රසායනික ප්‍රතික්‍රියා ඒක සාමාන්‍ය ඕනෑම ප්‍රතික්‍රියාවක් අපි මේ ඒකේ ශීඝ්‍රතාව වැඩි කරන්න යන උත්ප්‍රේරණය කරන්න වගේ අපි භාවිත කරමු මොනවද එන්සයිම් භාවිත කරනවානේ එතකොට එන්සයිම දැන් මේ ග්ලයිකොලිසිස් කියන එක කරන්න දාලා එන්සයිම තියෙන්නේ කොහෙද සයිටෝසොලේ එතකොට ඒක වෙන්නේ සයිලෝප්ලාස්මේ තේරෙනවද කියන එක හරි පයිරුවෙට් ඔක්සිකරණය සිට්‍රික් අම්ල චක්‍රය දැන් මේක තියෙනවා පයිරුවෙට් ඩිහයිඩ්‍රේට් එන්සයිම හරිද ඒකට එන්සයිම් මේක තමයි භාවිත කරන්නේ එතකොට ඒ වගේ මෙයාගේ තව එන්සයිම් ගොඩක් තියෙනවා ඒ අනම්මනම් එන්සයිම තියෙන මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ පැහැදිලිද ඒ හින්දා මේ දෙක වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ මේක වෙන්නේ සයිටෝසොලේ තුල ඔලක් නෑ හරි දැන් යමු එකින් එක මේක මොකද්ද මේක මොකද්ද කතා කරන්න හරි මුලින්ම තියෙන කවුද ග්ලයිකොලිසිය හරි සාමාන්‍ය මෙහෙම දන්නෝ දැන් මං කියවනේ සයිලෝසිනේ වුණේ අභ්‍යන්තර ශෝෂණය වුණේ රුධිරයේ ඉඳන් සෛලවලට එන පටකවල තිබ්බ සෛලවලට අපි O2 ලබා දෙනවා හරිද O2 ලබා දෙන එක හරි ඇත්ත හරිද පොඩ්ඩක් හිතන්න මේ සෑම සෛලයකටම රුධිර සැපීමක් තියෙනවානේ සෑම සෛලයකට රුධිර සැපීමක් තියෙනවා ඒතකොට මේ රුධිර සැපීම ඔස්සේ අපිට මෙයාට හම්බ වෙන මොනවද C6යි H12යි O6ක් වෙන ග්ලූකෝස් අණුත් හම්බ වෙනවා හරිද ග්ලූකෝස් අණුත් හම්බ වෙනවා අපි මේකේ ප්‍රධාන අරමුණ මොකද්ද මේ සෛලසුසනේ අරමුණ මේකේ අරමුණ තමයි මේ ගන්න ග්ලූකෝස් අණු මේ ඔක්සිජන් භාවිතා කරලා බිඳවට්ටලා ශක්තිය නිපදවා ගන්න එක. මොකද ශක්තිය කියන එක අපේ උන්නේ ජීවීන්ගේ අනම්මනම් පරිවෘත්ති ක්‍රියාවල හැමදේම ශක්තිය අවශ්‍ය නැහැ. එක එක වැඩවලට ශක්තිය වෙන අත උස්සන්න, දුවන්න, පනින්න, නාන්න හැම දෙයකම ගියම් ක්‍රියාව මොලේ වේසන්න. හරිද? ඒතකොට ස්නායු ආවේ ගමන් කරන්න. ඒතකොට ප්‍රවි සංකෝචනය කරන්න. මේ හැම දෙයකම ශක්තිය ඕනේ. ශක්තිය කියන්නේ ATP ඕනේ. හරිද? ATP මේ ATP ප්‍රොඩක්ට් මේ නිෂ්පාදනය කරන ක්‍රියාවල තමයි අපි ශ්වසනය කියලා කියන්නේ. හරිද? හරි. එතකොට අවුලක් නැහැ. හරි. දැන් පළවෙනි පියවරේ වෙන්නේ මේ සෛලයට මම රුධිරයේ ඔස්සේ සෛලවලට එනවනේ ග්ලූකෝස් අණු. දැන් ඔය හිතන්න මේ තියෙන මසල් මේ තියෙන මොකක් හරි මාංශ පෙශි සෛලය කියලා හිතන්නකෝ. හරිද? මාංශ සෛල මෙහෙම මේ තන්තු වශයෙන් තියෙන්නේ කමන්න හිතන්න සරල මේ මාංශ පෙශි සෛලයක් කියලා. අන්න ග්ලූකෝස් ආවා. හරි. දැන් මෙන්න ඉන්නවා මොකද්ද? මේ ග්ලයිකොලිසිස් එක පළවෙනි පාර්ට් එක කරන්න යන්නේ. හරිද? මෙන්න ඉන්න අපේ ග්ලූකෝස් අණු. හරිද? C6 H12 OH. දැන් පොඩ්ඩක් මේක පාඩම ඉගෙන ගන්න. සිංහල නමෙන් යන්නේ නැතුව පොඩ්ඩක් මේකේ රසායනික සංයෝගයේ රසායනික සූත්‍රය කෙමිස්ට්‍රි පාර්ට් එක මොන වගේ තියෙන පොඩි අයිඩියක් ගන්න. හරිද? තියර ළමයෙක් ගත්තොත් පොඩ්ඩක් යාට මේක අලුත් ඇති. ඕගනික් කෙමිකල් නැති හින්දා. හැබැයි ටිවිෂන් ළමයෙක් ගත්තොත් මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. හරිද? ඒතකොට MCQ එකෙන් පට්ට ලීසින් ගන්න පුළුවන්. හරි. හරි දැන් පටන් ගමු පියවරට. පළවෙනි පියවරේ වෙන්නේ ග්ලූකෝස් අණුවක් තියෙනවා. ග්ලූකෝස් අණුව මල්ලි කාබන් 6ක් තියෙන එකනේ. එයා කාබන් 3 පයිරුවෙට් අණු දෙකක් බවට පත් වෙනවා. හරිද? පයිරුවෙට් අණු දෙකක් බවට පත් වෙනවා. හරිද? මම සරලව කිව්වොත් මෙන්න මේ වගේ අයිඩියක් තමයි ගන්න තියෙන්නේ. හරිද? මෙන්න මෙහෙම ග්ලූකෝස් අණුවක් තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ තියෙන කාබන් පරමාණු 6ක් තියෙනවා. මේක මල්ලි කෙලින් කෙලින්ම කාබන් 3 පරමාණු 3ක් තියෙන පයිරුවේට් කියන එක්කෙනා බවට
පත් වෙනවා. මේකෙන් දෙකක් හැදෙනවා. يعني හරියට දෙකට මැදින් කැඩෙනවා සීන් නැත්තම් වෙන්නේ. හරිද? අවුලක් නැහැ. ඊට පස්සේ ඔයා පාඩම් කරගන්න ඕන දේ තමයි මේ පයිරුවේට් කියන කෙනාගේ රසායන සූත්‍රය මොකක්ද කියන එක. මොකද මේක අපේ පොතේ දීලා නැහැ. සම්පත් පොතේ මේක දීලා නැහැ. හරිද? මේක තියෙන්නේ CH3 කාණ්ඩයක් තියෙනවා. එයාට කාබනුයි ඩබල් බොන්ඩෝ COOH. CH3 කාණ්ඩයක් තියෙනවා. කාබන්ට ද්විත්ව බන්ධන ඔක්සිජන් එකක් තියෙනවා. අනිත් එකෙන් COOH කාණ්ඩයක් තියෙනවා. කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් තියෙනවා. ඇයි මම පාඩම් කරගන්න කියන්නේ? මොකද මේක MCQ වල කරන්න ඕනේ ඊසි විදියට න ะ. හරිද? පාඩම් කරන්න නැතුව කරනවා මේක පාඩම් කරගන්න ඕනේ. මොකද මෙතනින් එහාට මම යන්නේ ඔක්කොම මෙහෙම මේ ලස්සනට මේ රටාවක් තියෙනවා. රටාවට ගියාම හරිම ලේසි මේක තේරුම් ගන්න. කිසිම ප්‍රතික්‍රියාවක් නැතුව ඉගෙන ගන්න පුළුවන්. හරි. පළවෙනි එකේ වෙන්නේ මෙන්න මෙච්චරයි. ඔයාලට පේන්නේ නැති මම මෙතන මේ කඩේරක් දාලා තියෙන රතු පාටි. මේ පොත බෙදලා තියෙනවා කඩේරකින් මෙහෙම. මේ කඩේරින් උඩ කෑල්ල පිටු උඩ කියලා කියන්නේ මෙන්න මේ සයිටෝසොලේ කොටස. හරිද? ඒ කියන්නේ ඒකේ තමයි ග්ලයිකොලිසිස් වෙන්නේ. එතනින් පල්ලෙහාට තියෙන්නේ මොකද්ද? මයිටොකොන්ඩ්‍රියාව. අර බාධකයේ තියෙන මේ ග්ලයිකොලිසිස්ෙන් පස්සේ අර මේ වෙන්නේ මේ අර දෙකනේ. දෙවෙනි 2යි 3යි පියවර දෙකනේ. ඒක උනේ මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ. හරි අවුලක් නෑ. ඊට පස්සේ මෙන්න පළවෙනි පියවර ග්ලූකෝස් අණුව මල්ලි නංගි පත් වෙනවා පයිරුවේට් අණු දෙකක් බවට කැඩෙනවා. හරිද? එතකොට මේක වෙන්නේ සාමාන්‍ය තනි පියවරකින් නෙමෙයි. පියවර කීපයකින්. හරිද? ඒ පියවර කීපය අපි වැඩක් නැහැ. ඒක ඉගෙන ගන්න ඉස්සරහට කියන්නේ මෙඩිසින් ආවම තමයි ඒක ඉගෙන ගන්න. හරි දැන්ට වැඩක් නැහැ. හරිද? ඔකේ තියෙනවා ග්ලූකෝස් කියන එක අපි බෙදලා එනවා. ග්ලූකෝස් 6 ෆොස්ෆේට්, එයා ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට්, ෆ්‍රක්ටෝස් 16 බිස්ෆොස්ෆේට් එහෙම සීන් කොටක් තියෙනවා. හරිද? ඒක ගිසරෙල් ටී ෆොස්ෆේට්. ඕම ගිහිල්ලා මේ අවසාන පයිරුවේට් හදන සීන් එක තියෙනවා. හරිද? එතකොට ඒවා දැන්ට වැඩක් නැහැ. දැන් දැනගන්න ග්ලූකෝස් අණු ඉදවට වෙනවා පයිරුවේට් අණු දෙකක් බවට. හරි අවුලක් නැහැ. ඊට පස්සේ වැදගත් දේ මොකද්ද? පයිරුවේට් වල මේ රසායන සූත්‍රය පොඩ්ඩක් බලාගන්න මෙන්න මේක. හරිද? හරි. මේ පියවර පටන් ගන්නකොට, ඒ කියන්නේ මේ වැඩේ වෙන්න පටන් ගන්නකොට අපිට ශක්තිය වැය කරන්න ඕනේ. ඒ හින්දා මුලින්ම මෙන්න මේ විදිහට ATP අණු දෙකක් වැය වෙලා ADP ධන කාබනික් ෆොස්ෆේට් අණු දෙකක් බවට පත් වෙනවා. ATP අණු දෙකක් දෙකක් වැය වෙනවා. ඒ කියන්නේ ATP වල තියෙන බන්ධන කඩනවානේ. බන්ධන කඩද්දි මොකද වෙන්නේ? අර ෆොස්ෆේට් කාණ්ඩයක් අයින් කරද්දී බන්ධන කැඩෙද්දී ශක්තිය නිදහස් වෙනවා. ඒ ශක්තිය භාවිත කරලා මෙන්න මේ අණුව දෙකට මැදින් කඩා ගන්නවා. පැහැදිලි ඉගෙන තේරෙනවා. හරිද? අවුලක් නැහැ. ඊට පස්සේ තව වැඩක් වෙනවා NAD+ අණු දෙකක් H+ දෙයක් අරගෙන NADH හදනවා. හරිද? ඒ වෙන්නේ කොහොමද හිතන්න දෙන්න එපා. ඔයා බලනවා ග්ලූකෝස් කියන එක කෙනාපත් වෙනවා පයිරුවේට් දෙකක් බවට. ඒ වැඩේ පටන් ගන්න ATP අණු දෙකක් වැය වෙනවා කියලා පාඩම් කරන්න ඇති. හරිද? හරි. එතකොට දැන් උන් කතන්දරේ ගොඩක් දුරට හරිද? දැන් ග්ලයිකොලිසිය වෙන්නේ ග්ලූකෝස් අණුව කැඩෙන පයිරුවේට් අණු දෙකක් බවට. මුලින්ම ATP දෙයක් වැය වෙනවා ශක්තිය භාවිතා වෙනවා. ඊට පස්සේ ඊට අමතරව තව මේ NAD+ අණු දෙකක් NADH හදනවා. හරිද? ඔකේ වෙන්නේ සරල කතන්දරේ කිව්වොත් ලොකුට හිතන්න එපා සරලව හිතන්න. NAD+ ට H එකක් එකතු වෙලා NADH හදනවා. හරිද? අවුලක් නැහැ. හරි. ඊට පස්සේ අණු දෙකක් හදනවා. හරිද? අණු දෙකක් හදනවා. ඊට පස්සේ ඊළඟට පොයින්ට් එක තමයි මේකේ අවසාන වෙනවා නම් ඉමල්ලි මේ ADP 4ක් ෆොස්ෆේට් 4ක් එක එකතු වෙලා ATP 4ක් හදනවා. හරිද? මෙන්න මේක තමයි වැදගත්ම කොටස. හරිද? අවසානයේ ATP 4ක් හදනවා. හරිද? ඊට තමයි හදනවා. හරි. නමුත් පොඩ්ඩක් හිතලා බලන්න පටන් ගත්තී ATP දෙයක් වැය වුණානේ. එතකොට අර net rate එක ATP අර මොකද්ද කියන්නේ අපි සාමාන්‍යයෙන් ශුද්ධ ලාභය වගේ ශුද්ධ ATP ලාභය. හරිද? ඒක ඉන්නේ දෙන 4න් දෙයක් අඩුලා දෙකක් එන්නේ. හරිද? පටන් ගන්න හිතන්න රුපියල් 200ක් වැය කරලා රුපියල් 400ක් හම්බ කරනවා. එතකොට ලාභය කීයද? 200. අන්න ඒ වගේ. හරිද? හරි. ඊට පස්සේ දැන් සරල කතන්දරේ පයිරුවේට් අණු දෙකක් බව හදුනා. දැන් ඊළඟ තව පොයින්ට් මම වෙලෙක් කිව්වා මෙන්න මේ සූත්‍රේ පාඩම් කරගන්න. හරිද? ඒක ලේසි පාඩම් කරන්න. හරිද? මේ සූත්‍රේ පාඩම් කරගන්න. දැන් වෙන්නේ ඔක්සිජන් තිබුණොත් ඒ කියන්නේ දැන් මේ සෛලයට ග්ලූකෝස් ආවනේ. ග්ලූකෝස් ආවා. ඔක්සිජනුත් ඇවිල්ලා නම් තියෙන්නේ. සෛලයේ ඔක්සිජන් පවතිනවා නම් මෙන්න මේ හැදුණු පයිරුවේට් මයිටොකොන්ඩ්‍රියාවේ අර මේ ඉනර් මෙම්බ්‍රේන් එක අවුටර් මෙම්බ්‍රේන් එක දෙකම ෆියුස් කරලා එයා ගමන් කරනවා කොහටද? මයිටොකොන්ඩ්‍රියාව ඇතුළට ගමන් කරනවා. හරි දැන් මෙහෙම මයිටොකොන්ඩ්‍රියාව තියෙනවා නම් මේ තියෙන්නේ එයාගේ පටලේ නම් ඔහොමනම් තියෙන්නේ මේ හැදුණු පයිරුවේට් අණු දෙක කගලින්ම පටලේ හරහා ගමන් කරන කොහටද? මයිටොකොන්ඩ්‍රියාවේ මේ මැට්‍රික්ස් එක පූරකය තුළට ගමන් කරනවා. හරිද? පූරකයට ගමන් කරනවා. හරි. ඊට පස්සේ බලමු මොකක්ද වෙන්නේ කියලා. හරි දැන් මේ කඩේට මම දැම්මේ මොකද්ද? මයිටොකොන්ඩ්‍රියා පටලය. පටල දෙකකටම කඩේටකින් දැම්මා. දාලා මෙන්න පයිරුවේට් ගමන් කරනවා. ඔක්සිජන් සහිත නම්. ඔක්සිජන් ඕනේ නැත්තම් යන්නේ නැහැ. ඔක්සිජන් යන්න. හරිද? ඔක්සිජන් තිබුණාට පස්සේ එයා ගමන් කරනවා කොහටද? මෙන්න මයිටොකොන්ඩ්‍රියාව තුරට ගමන් කරනවා. හරි. ඔක්සිජන් නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් වෙන්නේ මොකද්ද කියන එක පස්සේ කතා කරමු. ඒක තමයි නිර්වායු ශ්වසනය කියලා කියන්නේ. නිර්වායු වායු නැතුව වෙන ශ්වසනය.
හරිද? එතකොට ඇත්තට මයිටොකොන්ඩ්‍රියා ඇතුළට ගමන් කරන්නේ සයිටෝසෝලේ තුලම යම් යම් ක්‍රියාවලියක් වෙනවා. පස්සේ කතා කරමු. හරිද? දැන් ඉන්නේ මේක ඔක්සිජන් පවතිනවා නම් මේ මේක ගමන් කරනවා. ඕක දැන් ස්ට්‍රක්චර් වල සාමාන්‍යයෙන් අහන්න පුළුවන්. හරිද? ගමන් කරද්දී එසේ එකයි ලියනකොට ඔයා නිකන් ඔක්සිජන් පවතින එක ලියන්න එපා. අණුක ඔක්සිජන්. හරිද? අණුක. මේ වචන නම් මල්ලි බයෝ වල වචන. හරිද? අණුක ඔක්සිජන් නිකන් O2 ලියන්න එපා. අණුක ඔක්සිජන් කියලා ලියුවා නම් අන්න වඩාත් ඒක සාර්ථකයි. හරිද? අණුක ඔක්සිජන් පවතින විට සෑදුණු පයිරුට් අණු දෙක මයිටොකොන්ඩ්‍රියා තුළට ගමන් කරයි. හරිද? නැත්නම් ගමන් කටර දෙක හරහා ගමන් කරන්නත් ශක්තිය ඕනේ. ඒකට අවශ්‍ය ශක්තිය කොහෙන්ද ගන්නෙ? මෙන්න මේ ආවම සුද්ධ ATP දෙක තියෙන්නේ. මෙන්න මේ ATP දෙක වැය වෙනවා ඒ වැඩේට. හරිද? මේ ATP දෙක වැය වෙනවා. ඒක කියන පටලය හරහා ගමන් කරන මේ ATP දෙක හදන ATP දෙක වැය වෙනවා. හරිද? හරි අවුලක් නැහැ. ඊට පස්සේ දැන් මෙන්න ඉන්නවා අර පයිරුවේට් අණුව. දැන් මම කියවනේ සූත්‍රය පාඩම් ගන්න මේ සූත් දැන් අද දෙන සිංහලෙන් යන්නේ පයිරුවේට් ඇසිටල්ඩහයිඩ් වෙනවා. ඇසිටයිල් CoA එනවා. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? මේ කටපාඩමක් කරනවා. ඔයාලට මේක එන බෝරින් එනවා. පැටලෙනවා. මෙන්න මෙතනින් යන්නේ. හරිද? පයිරුවේට් ගත්තා. හරිද? මේ දෙකේ ඉලක්කවත් අමතක කරන්න ඕ මේක. දෙවරක් ලොකුට හිතන්න එපා. හරිද? පස්සේ බලමු. දෙකක් ඉන්නවා. හරි. මුලින්ම වෙන්නේ මේ පයිරුවේට් වල මෙන්න මේ COO කාණ්ඩය ඉවත් වෙනවා CO2 විදියට. දැන් පයිරුවේට් දෙන්නෙක් කියලානේ. එහෙනම් CO2 දෙකක් පිට වෙනවා. සාමාන්‍ය CO2 ලබා දෙනවා නම් අපි කියනවා කාබන් කරා වගේ. කාබන් කරා, කාබොක්සිල් කරා, කාබොක්සිල් කරණය කියලා. හැබැයි CO2 පිට වෙනවා නම් දැන් කාබන් හැලුවා වගේ. කාබන් හැලුවා හයන්නේ කාබොක්සිල් හරණය. ලේසි පාඩම් ගන්න CO2 හරිද? හරි මේ තුන කෙලින්ම අයින් වෙනවා කාබොක්සිල් හරණය කියලා කියනවා. ඒතර මෙන්න මේ පියවර නමක් දෙන්න පුළුවන් මොකද්ද? කාබොක්සිල් හරණය කියලා. හරිද? මෙතන වෙන වැඩේට කාබොක්සිල් හරණය කියලා දෙන්න පුළුවන් නම. හරි. ඊට පස්සේ කාබොක්සිල් හරණය වුණාට පස්සේ CO2 දෙක පිට වුණා. දැන් වෙන්නේ මොකද්ද? මෙන්න මේ H පරමාණුව මෙතන ගාන්න මේ කාබන්ට සම්බන්ධ වෙන මේ H පරමාණු ගාන්න මෙතන සම්බන්ධ රතු පාටින් තියෙන H එක. හරිද? මම ඒක ඕනනම් කළු පාටින් දාන්න. හරි. මේ තිබ්බ H එක ගාන්න මෙතනට සම්බන්ධ වුණා. හරිද? හරි. ඒතර මෙන්න මෙතන තියෙනවා අලුත් අණුවක්. මෙයාගේ නම තමයි ඇසිටල්ඩිහයිඩ්. ඒක ලේසි පාඩම් ගන්න. සාමාන්‍ය කාබන් දෙකක් තිබුත් අපි කියන්නේ ඇසිඩ් කියලා. ඇසිටෝන් ඇසිටල්ඩිහයිඩ් මේ ගෲප් එක ඇල්ඩිහයිඩ් ගෲප් එකනේ ඇසිටල්ඩිහයිඩ් කියලා කියන මේක ඕගනික් දන්න ළමයි දන්නවා. සාමාන්‍ය තීර ළමෙක් වගේ නෝ ඔයාගේ ඉච්චර හිතන්න යන්න එපා. ඇසිටල්ඩිහයිඩ් මෙයා ඇසිටල්ඩිහයිඩ්. හරි. ඊට පස්සේ වෙනකත් දේ තමයි ආපෝ පාරක් NADP+ දෙන්නේ NADH හදනවා. හරිද? මම මේ දෙක කියලා ගන්නේ මෙතනින් පටන් ගද්දි අණු දෙකක් එන හින්දා. හරිද? නැත්තම් ඔයා එකට හිතනවා නම් මේ දෙක අමතක කරන්න. හරිද? දෙක අමතක කරන්න මේ. හරි දැන් බලන්න NAD+ එක්කෙනා මෙන්න මේ H එක ලබා ගන්න. මේ H එක ලබා ගන්නවා මෙන්න මෙයා. අරගෙන NADH එකක් හදනවා. බලන්න මේ සමීකරණ වලින් යනකොට කොච්චර ලේසිද කියලා. මේ H එක මෙයා ලබාගෙන NADH හදනවා. හරිද? ඊට අමතරව මේකට coenzyme A කියන එක්කෙනා දායක වෙනවා. දායකයා ඒ coenzyme A කෑල්ල එයා බට් වෙනවා මෙන්න මේ කාබන්ට. මේ H එක ගත්තා NAD+ අරන් NADH හැදුවා. මේ CoA කෑල්ල ඇසිටයිල් CoA හරිද? coenzyme A කියලා කියන coenzyme A කියන්නේ coenzyme A කෑල්ල. කියන්නේ CoA කියන්නේ සහ enzyme A. හරිද? සහ enzyme A කියන කෑල්ල කෙලින්ම එකතු වෙනවා මේ කාබන්ට. වෙලා හදනවා මෙන්න මෙයා ඇසිටයිල් CoA කියන එක්කෙනා. හරිද? ඇසිටයිල් CoA කියන එක්කෙනා හදනවා. හරිද? හරි. දැන් මම පාරක් කියලා දෙන්නම්. පයිරුවේට් හිටියා COO කෙලින්ම CO2 විතර කාබොක්සිල් හරණයක් වුණා. හොඳයි. මේ H එක නම් යාට සෙට් වෙලා ඇසිටල්ඩේට් හැදුවා. ඊට පස්සේ මේ H එක NAD+ ලබාගෙන NADH හදනවා. ඒකට දායක වෙනවා ඒ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙනවා coenzyme A කියලා එක්කෙනෙක්. coenzyme A සම්බන්ධ වෙනවා මෙන්න මේ කාබන්ට. හදනවා ඇසිටයිල් CoA කියන එක්කෙනා හදනවා. හරි. දැන් මේ ඇසිටයිල් CoA තමයි මෙතනින් පස්සේ පියවර ඉස්සරහට යන වැදගත් වෙන එක්කෙනා. හරි. දැන් මල්ට මතක නංගි මල්ට මතකයි මම මෙතන කිව්වා දෙවෙනි පියවරේදී පයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය කියලා. මේ හා කියන වචنين තියෙන්නේ පියවර දෙකක්. එකක් තමයි පයිරුවේට් ඔක්සිකරණය. ඒ කියන්නේ දෙවෙනි පියවර යටතේ අණු පියවර දෙකක් තියෙනවා. එකක් පයිරුවේට් ඔක්සිකරණය අනිත් එක සිට්‍රික් අම්ල චක්‍රය. දැන් කතා කරේ මෙන්න මේක. පයිරුවේට් ඔක්සිකරණය. මේ බලන්න. පයිරුවේට් කියන එක නා ඔක්සිකරණය වෙනවා. හරි සාමාන්‍ය ඔක්සිකරණය කියන්නේ මොකද්ද? ඔක්සිකරණයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටවීමක්. එහෙම නැත්නම් H+ අයන පිටවීමක්. හරිද? ඔක පොන්නම් පාඩම් කරගන්න මේක පොඩි හොඳ දිහට කියලා ඔක්සිකරණයක් කියලා කියන්නේ ඔක්සිකරණයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට වෙන ගමන් ඉලෙක්ට්‍රෝන හා හයිඩ්‍රජන් පිටවීම. ඔක අනිත් පැත්ත ඒ දෙන ලබා ගන්නවා ඔක්සිහරණය කියලා කියනවා.
අය ඔක්සිකරණය කියන ඔක්සිජන් ලබා ගැනීම. හරිද? ඔක්සිකරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් පිටවීම, එහෙම නැත්නම් ඔක්සිජන් ලබා ගැනීම. අර මාරුවට තියෙන්නේ මේ දෙන්න පිටවීම, මෙයා ඔක්සිජන් ලබා ගැනීම. දැන් පොඩ්ඩක් බලන්න මෙතන හයිඩ්‍රජන් පිට වුණානේ මේ හයිඩ්‍රජන් පරමාණුව මෙතන පිට වුණානේ. අයින් වුණා. එහෙනම් ඔක්සිහරණය කියලා කියනවා. සෝරි ඔක්සිකරණය කියලා කියනවා. පයිරුවේට් ඔක්සිකරණය. දැන් ඔයාලට විභාගයේදී මතක් වෙන්නේ අර පයිරුවේට් ඔක්සිකරණයේ තිබාර නේද? සරලව මේ සමීකරණ ලියාගත්ත ඔක්සිකරණය. හරි ලේසි හරිද? අවුලක් නැහැ. ඊට පස්සේ හරි. දැන් ඊළඟ සීන් එක ඊළඟ පියවර මොකද්ද? සිට්‍රික් අම්ල චක්‍රය. සිට්‍රික් අම්ල චක්‍රය. හරිද? ඕකට තව නමක් කියනවා කෙප්ස් චක්‍රය කියලා. හරිද? හරි මේකේ වෙන්නේ මෙච්චර. දැන් මේක වෙන්නේ කොහෙද? මයිටොකොන්ඩ්‍රියාවේ පූරකයේ තුල තාම පූරකයේ තුල වෙන්නේ. හරි. පූරකයේ තියෙනවා ඔක්සලෝ ඇසිටික් අම්ලය කියලා කෙනෙක්. එයාට කියන අපි කිටිලින OAA කියලා කාබන් 4ක සංයෝගයක්. මෙන්න මේ ඔක්සලෝ ඇසිටික් අම්ලය එකතු වෙනවා නම් මල්ලි මෙන්න මේ ඇසිඩයිල් CoA එක්ක. හරිද? එකතු වෙනවා. හරිද? වෙලා අර ඇසිඩයිල් ගෲප් එකේ තිබ්බනේ කාබන් දෙන්නේ. මේ CoA වල C කියන්නේ කාබන් එකක් නෙමෙයි. එතන අදහස් කරන්නේ සහ එන්සයිම් මේ කියන එක. සහ කියන එක කියන්නේ CO කියලා. ඉංග්‍රීසි වලින්. හරිද? CO එන්සයිම් මේ. සහ එන්සයිම් මේ. ඒ CO කියලා තියෙන ඉංග්‍රීසි නම අකුර. හරිද? හරි. කාබන් දෙන්නෙක් ඉන්නවා. ඒ කාබන් දෙන්නයි මේ ඔක්සලෝ ඇසිඩ් අම්ලයේ ඉන්න කාබන් 4 එකතු වෙලා කාබන් 6ක සිට්‍රේට් කියන එක්කෙනා හදනවා. සිට්‍රේට් නැත්නම් සිට්‍රික් අම්ලය කිව්වත් අවුලක් නැහැ. සිට්‍රේට් හදනවා. හරිද? ඒ හදන හින්දා තමයි සිට්‍රික් අම්ල චක්‍රය කියලා මේකට කියන්නේ. හරිද? කෙප් චක්‍රය කියන්නේ මේ චක්‍රයට අවශ්‍ය එන්සයිම් තියෙනවානේ. එන්සයිම් අපිට ඉගෙන ගන්න නැහැ. හරිද? ඉගෙන ගන්න නැහැ එන්සයිම්. හරිද? ඔය එලෝටි මේ මෙඩිසින් වල කරන්නේ මෙඩිසින් වල. හරිද? ඒ එන්සයිම හොයාගත්තේ හාන්ස් ක්‍රේප්ස් කියන විද්‍යාඥයා. ඒ හින්දා යාට කරු ගන්න කෙප් චක්‍රය කියලා කියනවා. මේ පියවරේදී CoA එක මල්ලි අයින් වෙනවා. නංගි මල්ලි CoA එක අයින් වෙනවා. මේ කාබන් දෙන්න ඔක්සලෝ ඇසිඩ් අම්ලයට හැමදලා සිට්‍රේට් හදනවා. සිට්‍රේට් වල ව්‍යුහය මොකද්ද? ඒවා මේකට පාඩම් ගන්න ඕනේ නැහැ. සිට්‍රේට් හදුවා. ඊට පස්සේ සිට්‍රේට් කියන එක නා පියවර ගණනාවකින් කොහොම ගිහින් ගිහිල්ලා ආපහු ඔක්සලෝ ඇසිඩ් බවට පරිවර්තනය වෙනවා. අවුලක් නැහැ. සිට්‍රේට් එහෙම පියවර ගණනාවකින් ගිහිල්ලා අවසාන ඔක්සලෝ ඇසිඩ් කියන එක නා හදනවා. හරි ඒ වැඩේ වෙනකොට NADH අණු 3ක් හැදෙනවා. FADH2 එකක් හැදෙනවා. ATP එකක් හැදෙනවා. හරිද? අවුලක් නැහැ. හරිද? NADH 3කුයි එක FADH2 එකකුයි එක ATP එකකුයි හැදෙනවා. දැන් මේ අපේ අරමුණ මොකද්ද මේ වෙච්ච නගලන වැඩේ? මෙන්න මෙයා හදාගන්න එකනේ ATP. හරි. එතකොට මෙයාලා මොකටද හදන්නේ මේ? මෙයාලා අපරාධනේ නෑ මෙහෙමයි. මේ හදන කට්ටිය අය පස්සේ පියවරක් තියෙනවා අවසානට මෙන්න මේක. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ කියලා. ඔන්න ඔය පියවරෙන් මේගොල්ලෝ ලස්සනට අපි ATP වලට පත් කරනවා. හරිද? අවුලක් නෑනේ. හරි වැඩේ කොට. හරි. එතකොට දැන් මෙහෙම හිතන්නලු මෙන්න මෙතන තිබ්බේ එක පයිරුට් අණුවක් නේ. මම දෙකේ ලක මකලා දැම්මම එක පයිරුට් අණුවක් තමයි එක OA එකක් එකතු වෙලා සිට්‍රේට් එකක් හදලා මේ වැඩේ කරන්නේ. හැබැයි ඇත්තකෝ මෙතන පයිරුට් දෙකක් තිබ්බ හින්දා ඇසිඩ් කොයි දෙයක් හැදෙනවනේ. එහෙනම් මේ චක්‍රය දෙවතාවක් වෙන්න ඕනේ නේද? ඇයි එක්කෙනෙක් ඇවිල්ලා චක්‍රය වුණා. මේ විදිහට මේ ටික හැදුවා. අනිත් එක්කෙනත් ඇවිල්ලා මේ චක්‍රය වෙනවා. වෙලා එයාත් මේ ටික හදනවා. සමස්තයක් වශයෙන් මේගොල්ලෝ දෙගුණ වෙලා මේ එක ග්ලූකෝස් අණුවකින් හදන කොච්චරද මේගොල්ලෝ වගේ දෙගුණයක්. NADH 6කුයි FADH2 දෙකකුයි ATP දෙකකුයි. හරිද? ATP දෙකකුයි. හොඳයි. එතකොට අවුලක් නැහැ. හරි. ඊට පස්සේ හරි. දැන් පියවර දෙකක් හරිය. බලන්නේ මොකද්ද? ග්ලයිකොලිසිය මේ. ඒක උනේ කොහේ? සයිටෝසෝලේ තුල. ඊට පස්සේ සයිටෝසෝලේ ඒ ග්ලයිකොලිසිය අවසන් කරලා මොකද්ද? පයිරුවේට් අණු දෙකක් හැදෙනවා. කාබන් 3 හරිද? කාබන් 3 දෙයක් හැදෙනවා. ඒ හැදෙන පයිරුවේට් මයිටොකොන්ඩ්‍රියාව ඇතුළට ගමන් කරනවා සයිටෝසෝලේ සිට. ඒකට අපි කිව්වා ඒ ගමන් කරාට පස්සේ එතනින් පස්සේ වෙන ටිකුනේ මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ එතන ගියාට පස්සේ පයිරුවේට් කියන එක බිඳ වැටුණා. කියන්නේ ඔක්සිකරණය වුණා. ඇසිඩයිල් CoA බවට අපි ඒකට කිව්වා පයිරුවේට් ඔක්සිකරණය කියලා. ඊට පස්සේ මොකද උනේ? ඒ ඇසිඩයිල් CoA කියන එක නා ඔක්සිජන් එක එකතුලා සිට්‍රික් අම්ල චක්‍රය වැඩි වෙලා අවසාන අපේ ප්‍රතිඵලයක් වශයෙන් අපිට හැදුන මොනවද? මෙන්න මේ NADH 6කුයි FADH2 දෙකකුයි ATP දෙකකුයි. දැන් ATP නම් අවුලක් නෑ. යා ඕන එක්කෙනානේ. කිසි ප්‍රශ්න නෑ. යා භාවිත ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කට්ටිය මේ FADH2 NADH කියන කට්ටිය කෙලින්ම ශක්තිය භාවිත කරන්න බෑ. ශක්තිය භාවිත කරන්න බෑ. ඒතර අපි ඒ කට්ටිය මෙයා බවට පත් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි තුන්වෙනි පියවරේ මෙන්න මොකද්ද?
ඉලෙක්ට්‍රෝන පරිමාණය දාන නිසා ඔක්සිකාර පුස්පලීකරණය කියලා කියනවා. හරි. එතකොට තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. මෙන්න මෙතන දැන් මේ හැදුන ATP ගැන වැඩක් නැහැනේ. මෙතන හැදුන ටික ඇයි මේ පටලය හරහා ගමන් කරන්නේ ඒක වැය වුණා. දැන් මෙතන අවසානයේ හැදුන ATP ටික වැඩකුත් නැහැ. නමුත් මෙතන මෙන්න මේ NADH2 කෙනෙක් හැදුණා නේද? මෙන්න මෙයත් අර ඔක්සිකාර පුස්පලීකරණයට භාවිතා වෙනවා. ඊට අමතරව මෙතන පයිරුවේට් ඔක්සිකරණය හැදුණා තව NADH කීයක්ද? ඇත්තටම මෙතන දෙකක් හැදුණානේ. නේ දෙකක් හැදුණා. ඒ දෙකත් භාවිත කරනවා අන්න අර වැඩේට. හරිද? එතකොට මේ TCA සයිකල් නැත්නම් කෙප්ස් චක්‍රය කියන එක්කෙනාගේ හැදුන කට්ටියට අමතරව يعني මේ කට්ටියට අමතරව තව NADH මෙතන දෙකකුයි හතරකුත් එකතු වෙනවා. හරි. ඊට පස්සේ වැදගත් දෙයක් කියන්න තියෙනවා මෙන්න මේ කොහොමද වෙන්නේ කියලා ඉලෙක්ට්‍රෝන පරිවාහන දාමය කියන එක. හරි.